ලොකේෂන් එක මාරු ලස්සනයි. පේනයිද? අපරාලේ ගමුල් बैगेजेस टी हैंड ओवर कर ला අපි ඔන්න කාර් එක පාක් කරන්න. අතන මාරම ලස්සනයි ලොකේෂන් එක. සරවුන්ඩින් එක මාරම ලස්සනයි. හිතුවට හම්බුණා වෙල්කම් ඩ්‍රින්ක් එක. මේ ඉස්සරහට යනකොට අර පොඩි වැටක් දාලා සර් පාරක් තියෙන උඩට යනවා. ඒක උඩට යනකොට සර් වම් පැත්තේ තියෙන පළවෙනි. හරි ෂෝ දැන්. මාර ලස්සන ලොකේෂන් එක. අපි හිතුවේ මෙච්චර ලස්සනක් තියෙයි කියලා. ඇවිදින්න තියෙන ගොඩාක් තැන් ෆොටෝස් ගන්න පුළුවන් මාර විදියට. කිසිම වෙන ලොකේෂන් එකක් ඇත්තම. This type. අල්කස් මේ වගේ තමයි. Village type hotel. මේකට කන්නේ ඉස්සයි නේ. ආර ලස්සන ලොකේෂන්ස් එක. හර්බල් ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒ වගේම රූම් එක පොඩ්ඩක් හොයාගන්න රූම්ස් තියෙන. කොට මේක අර බිල්ඩින් ටයිප් නෙමෙයි හින්දා ආර ලස්සනයි වටේට. टूर එකට අපි යන් රූම් එකට ආවා. දුවනේ. ඒවලු අපි ගත්තේ ස්ටෑන්ඩඩ් රූම් එක. මේක ඩිලක්ස් රූම්ස් තියෙනවා. ඊට වගේ සූට්ස් රූම් තියෙනවා. අපි නෝමල් ස්ටෑන්ඩඩ් රූම් එකක් ගත්තේ 2610 BB එක. බලමු රූම් එක කොහොමද කියලා ලයිට්ස් දැන් ඔන් කරලා පස්සේ තියෙන රූම් එක ලස්සන කාම් ඩවුන් රූම් එක. රූම් ටයිප් එක. පේන්නේ නැති මෙතන ස්ටෑර් නැගලා තමයි යන්න තියෙන්නේ. බෙඩ් එකට බෙඩ් ඒරියා එක ටීවී එක තියෙනවා මෙහෙම. ඊට පස්සේ එතන ලොකර් එක තියෙනවා. ලොකර් එක තියෙනවා. මෙතන ආයේ මේ පැත්තට සෙපරේට් ඇක්සස් තියෙනවා. කියලාද? එළියට ආයේ සෙපරේට් ඇක්සස් තියෙනවා. රූම්ස් වලට මේක අර මේ කුරුල්ලොන් නම් තියෙන්නේ. මේ අපේ රූම් එකේ රූම් 18 ඉන්දු කළු පිට ඉන්දියන් රොබින් කියන කුරුල්ලගේ නම තියෙන්නේ. ඉතින් ස්ටෑන්ඩඩ් රූම් එකේ මේ දවස්වල 26000 යන්නේ BB යන්නේ ඩබල් එක. අපි බුකින් එකෙන් බුක් කරේ. වොෂ්රූම් එක පැත්තට ගියා. වොෂ්රූම් එකේ බාත් ටබ් එක තියෙනවා. එතන තියෙනවා බාතින් ඒරියා එක මෙතන. ඉතින් 26000ට ඇත්තටම වර්ත්. මොකද මේකේ ඇවිදින්න තියෙන ගොඩාක් තැන් උඩට පල්ලෙහාට මාරු ලස්සන ලොකේෂන් එකක් අපි හිතුවට වැඩි. ඉතින් අපි ඒ ඔක්කොම ටික පෙන්නන්න. එහෙනම් එකතු වෙලා ඉන්න. දැන් ඊවිනින් ටයිම් එකේ හොටෙල් එකට පොඩ්ඩක් ඇවිදින්න හිතා ගන්න බැරි තරම් වටයක් තියෙන හොටෙල් එකේ. පේන වෙලෙ මාරව ලස්සනයි. වටේට වෙනම නැචරල් වයිබ් එකක් තියෙන්නේ නේ. yes ලේක් එක ගාවට ඒ ලේක් ෆ්‍රන්ට් එකත් එක තමයි මේක මාර ලස්සන view එක තියෙන්නේ. ඉතින් ලේක් එක ගාවට අපි හෙමින් යනවා ගස් අතරින්. මාර ලස්සන view එකේ අතරින් යන්නේ. ෆොටෝ ලොකේෂන්ස් ගත්තාම මාර ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩක් තියෙනවා මෙතන. හිතා ගන්න බැරි ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ලොකු පපසර් එකේ තියෙන හොටෙල් එකයි අපි ලේක් එක පැත්තට යන්නේ. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. පේන හැටි ලස්සනටම ලේක් එකත් එක්ක ලේක් එකේ බෝට් රවුන්ඩ් පදින්න පුළුවන් මම හිතන්නේ. ආර ලස්සනයි. කණ්ඩලම දමුල ලේක් එකත් එක්ක යන්නේ. ආ ලස්සනයි ලොකේෂන් එක. ඔන්චිලාවත් තියෙන මෙතන ගල් කෙනෙක් ආවොත්
පදින්න පුළුවන් ලස්සන ලේක් view එකක් බලාගෙන ලස්සන view එකත් එක්ක එතන ෆොටෝ ලොකේෂන් එකත් මාර ලස්සන පේන ඇති. ඒතර වෙලා තියෙන අපි යනවා අපේ රූම් එක පැත්තට. ඊට උදේලා එන්න ඕන පැත්තට බලන්න තියෙන ගොඩක් දේවල්. සන්සෙට් එක බලන්න ෆොරිනර්ස්ලා ඒ පැත්තට යනවා. එනවායි. ඉතින් අපි ඊට උදේට බලමු vlog එකකින් තව අපිට කවර් කරන්න දේවල් ටිකක් තියෙනවා. අර පැත්ත පාක් සෙල්ලම් පාක් ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ පහුවෙන්දා උදේ ඉතින් අපි ගියා හොටෙල් එකේ අනිත් පැත්ත දිශාවට. ඉතින් මේකේ තියෙන්නේ අනිත් ඇඩල් පූල් එක. ඉතින් අපේ ඉස්සරහා තියෙන්නේ බුෆේත් එක්ක එක ඇඩල් පූල් එක. මේ තියෙන්නේ අනිත් ඇඩල් පූල් එක. ඉතින් මේ පැත්ත නැත්තර ක්‍රවුඩඩ් එකක් නැහැ. මේ පැත්ත තමයි ලස්සටම ලේක් view එක තියෙන්නේ. ඉතින් ලේක් view එකත් එක්ක නිදහස ඔයගලන්ට එන්ජොයි කරන්න ඕන නම් මේ පූල් එකට එන්න. ඇත්තටම මෙතන මාරම ලස්සනයි. ඉතින් මේ පූල් එක උඩ පැත්තෙන් ගිහිල්ලා view area එක. මෙතන restaurant area එකක් වගේ තියෙන. ඇත්තටම lobby area and restaurant area එක. ඉතින් හරිම ලස්සනයි මෙතනත් pool එක view එක. අලේ උඩට නැග්ගා. දැන් සුපිරි අට්ටාය ලස්සන අට්ටාය. ඉතින් මේ තියෙන මේ ළඟ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. ඉතින් මේකෙත් වෙරයිටි ගොඩකින් ඇත්තටම තිබ්බා. ශ්‍රී ලංකන් චයිනීස් වෙස්ටර්න් පූල් එක. ලොකු පූල් ඒරියා එක හරිම ලස්සනයි. බ්‍රෙක්ෆාස්ට් හරියට අපි මේ පැත්තට දැන් ආවේ. අපි චෙක් අවුට් වෙන හදන්නේ. ඉතින් ගත්ත සුපිරිම එක්ස්පීරියන්ස් එක. ගොඩාක් තැන් ඇවිදින්න දින අපිට ඇත්තටම හරියට ඇවිද ගන්න බැරුණා. මේකේ ලොකුවට සම්පූර්ණයෙන් කවර් කරන ටයිම් මදි ඩේ එක. දවස් දෙකක්වත් ඉන්න ඕනේ. ඉතින් අපි හිතුවටත් වැඩිය හොඳ හොටෙල් එකක්. අපි බුක් කරලා දීතන මෙච්චර ලොකු ඒරියා එකක් තියෙයි කියලා කවර් කරන්න. ඉතින් ආයේ වීඩියෝ එක හම්බෙමු. ජය වේවා.